මුගෙන් වචනයක් ගන්න තියෙන අමාරු. මුං හදන්න හම්බ වෙන්නේ නැහැ. පාරේ තියෙන ජරා ගොඩවල් අනානා. නෑ මම මේ ජනාගොඩෙන් ප්‍රින්සිපල් කෙනෙක් හදන්න යන්න. වරෙන් කොපි ඉස්කෝලේ හෙට. උඹට මේ ප්‍රින්සිපල් කෙනෙක් ආම්බ නැටි මං කියලා දෙන්නම්. පොඩි උන් ඉන්න ඕන පොඩි උන් ඉතින්. නෝ මෙතන මේ ජනාගොඩ වල අත ගානේ වහන. අපි මොනවා කරත් ඇරදි. 10 වෙනි එක මන්නේ දාන්නේ. කොහෙද අනේ මේ මධ්‍යහනේ මේ එන අවුවේ වෙලාවේ කොහෙද මේ යන්නේ? මේ අපේ මන්ත්‍රීතුමානේ. ඉතින් මේ කොහෙද ගියේ? ඉතින් මම මේ පොඩි ක්ලාස් එකක් තිබ්බා. ඒකට ගිහින් එනින් ගමන් මේ යන්නේ. ලොකු සර් ඉතින් මේ ඉස්කෝලේට මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න ඕනේ මට. මං අනිවාර්යයෙන්ම කරලා දෙනවා. මම ඉතින් කරලා දීලා තියෙනවා නේද සර්? දන්නවනේ ඉතින් මගේ හැටේ. ඔව් මන්ත්‍රීතුමා. තව දැන් ඉදිරියට එන්නේ හොඳ දවසක් නේ. ඔව් ඔව්. අපි අවුරුදු 30ක් තියන් තමයි බලාපොරොත්තු වෙන්නේ ඉස්කෝලේ. ඔව්. මොකද සර් නිකන් අවුලෙන් වගේ? ඈ? නෑ මන්ත්‍රීතුමා. ඔව් මොකක්ද ප්‍රශ්නේ? අවුලක් නෑ මන්ත්‍රීතුමා. ඒක නෙමෙයි මෙන්න මේ පොල්ලා ගැන මේ ජරා ගොඩක් කනානා ඉන්නවා කිව්වට අහන්නෙත් නෑ. මොනවා කියනවද කියලා තේරෙන්නෙත් නෑ මට නේ මන්ත්‍රීතුමා. විදුහල්පතිතුමා යන්කෝ බලන්න කවුද ඔය කොල්ල? යන් බලන්න. එන්නකෝ යන්න මන්ත්‍රීතුමා බලන්න එන්නකෝ. ඔව්. මේ කොල්ලා කියනවා දැන් මං ඇහුවා මොකද ජරා ගොඩක් කනන්න කියලා. මේ කොල්ලා කියනවා විදුහල්පති කෙනෙක් හදනවා කියලා. බලන්නකෝ. එයාට රාලහාමි කෙනෙකුටත් කියලා ඒ රාලහාමි කෙනෙක් හදනවා කියලා මෙතන අහලා. මේක දැන් කියයිද දන්නේ අනානේ ඉන්නකොට ඔක මාව හදනවා කියයිද දන්නේ නැහැ. මොනවා කරද්ද බලන්න. කොල්ලෝ. ඇයි? ඇත්තටම ඔය ජරා ගොඩක් අනානේ ඉන්නේ ඇයි? ඈ? ඒ මැදට මේ කියලා තියෙනවා මේ විදුහල්පතිතුමා මේ හදනවා කියලා. හැබැයි මේ මාව නම් ඕකෙන් හදනවා කියලා නම් කියන්න දෙන්න එපා හරිද? නෑ. කවුද කිව්වේ මන්ත්‍රීතුමා හදනවා කියලා? උඹට ඕක හදන්න පුළුවන් විදුහල්පති රාලහාමි කෙනෙකුයි විතරයි. ඇයි ඔකට මම මන්ත්‍රී කෙනෙක් හදන්න බැරි? මොකද? බලන්න විදුහල්පතිතුමා. මූ අපුව තඹ සතේකට ගණන් ගන්න නෑනේ. ඒක නම ඒ පොඩි පුතා මොනවා හරි හොයනවා. මේ බලපංකො කොල්ලෝ මේ. දැන් ඕකේ මම හැදුවා නම් ඇයි මන්ත්‍රී කෙනෙක් හදන්න බැරි? ලොකු සර් මේ ජරාගොඩෙන් ඔයාලා වැදුවට මන්ත්‍රී කෙනෙක් හදන්න මදි සර් මෙතන ජරාව.